මම ඔයාගෙම කෙලින්ම අහන්නේ හොඳේ. ගෙදර ඉන්නකොටද ඇවිස්සෙන්න කේන්ති යන්නේ යාළුවොත් එක්ක ඉන්නකොටද? අඩු වැඩි වශයෙන් හැම අවස්ථාවකදීම කේන්ති යනවා. අඩු වැඩි වශයෙන්. මේ සමාජ බහුතරයක් ගත්තාම මිනිස්සුන්ගේ හැඟීම් කැත නැතුව පිට කරන තැනක් තමයි ගෙදර. කවුරුත් මොකද කියන්න කෙනෙක් නැහැ. මම ජජ් කරන්න මට කවුරුත් නැහැ. ඒක මගේ. මාව පාලනය කරන්න මට කවුරුත් නැහැ. කවුරුත් මට දඩුවම් කරන්නෙත් නැහැ කියලා හිතලා අපි ගෙදර විවෘත වෙනවා. නමුත් මිනිස්සු හික්මෙන්න ඕන කොතනද? තේරුම් ගන්න පුළුවන් නම් හික්මෙන්න ඕන තැන නොහික්මෙනකොට අර ගෙදර පෞල් ජීවිතේ තන්නේ කරන අමුසොහනක් වාගේ වෙනවා. මේ බොහොම ටික කාලෙකින් මම මේක මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. අර මතකද අරනායක සාමසර කන්ද නායක ගියා. 2016 හරි 17 හරි මට දිනේ වර්ෂය මතක නැහැ හරියට. එක තාත්තා කෙනෙක් කියනවා මේක හරි වැදගත් අපේ යහන උදවියට. මේ දෙන පණිවිඩය තමයි එක මොහොතකවත් හිත රිදවන්න එපා අනේකයි. පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න වෙනවා හොඳේ. මරණකම් විඳවන්න වෙනවා. තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවා. තාත්තා පහුවදා උදේ වැඩට යනකොට පොඩි එකා කතා කරලා නැහැ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි එකාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස්කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවක් ඉන්නවා ඒකේ. බිරිඳක් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තා තරහ වෙලා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් ගන්න. කවුද දන්නේ මොකක් වෙයිද කියලා. මම මේ අපිට අර හම් වෙනකම් අපි බලන්නේ. අර හම් වෙනකම් නැති. අතට හම් වෙනකම් පෙරුම් කරනවා. අතට හම් වෙනකම් වෙන්න සමහරවිට අපිට අතට හම් වෙන්න ඕන මෙන්න තියලා. නැති වෙනවා. අත්දැකීම් අපිට අතට හම් වෙන වෙලාවට අපි වෙන කෙනෙක් කියලා. ඔය වගේ දේවල් වෙනවා. ඕන අපිට කිසිම පුරුදු වෙන්න ඕන මොකද්ද? කරන්න තියෙන එක. ගොඩක් කට්ටිය ඉන්නවා අර පඩිය හම්බුනහම කරන්න. එහෙම කියනවනේ. ලබන මාස පඩිය ගත්තට පස්සේ නම් අම්මට 15000ක් යවන්න ඕනේ. එහෙම කියනවා මිනිස්සු. ඊට කලින් අම්මා මැරුණොත් මොකද කරන්නේ? දැන් කරන්නේ. දෙන්නේ කොයි වෙලාවකද? කරන්න පුළුවන් දේ දැන් කරන්න. අර විදාගම හාමුදුරු ලියලා තියෙන අද එයි මරු පින් කරගන්නේ උමටද කුසලට කම්මැලිවන්නේ. තේරුම් ගන්න පුළුවන් නම් හරි අවිනිශ්චිත ලෝකයක අපි ඉන්නේ කියලා. අර මතකද බැලුන් එකක් උඩ යන පොගේ දවස්වල බොහොම ප්‍රසිද්ධ කාරණයක්. කොහේ රටකම රට මතක නැහැ. මිනිස්සු 25ක් 30ක් එක යනවනේ. බැලුන ගිනි ගන්න. පිච්චිලා මැරෙනවා සමහරු පැනලා මැරෙනවා. පල්ලෙහි ඉඳන් කී දෙනෙක් බලන් හිටියද? එක්ක දුව, එක්ක පුතා. ඒගොල්ලෝ එනකන් ගෙදරට එකයි යන්න ආයෙත් එකයි යන්න. යට ඉඳන් බලාගෙන ඉන්න මිනිස්සු. අපි බලාගෙන ඉන්නකොට පැන්නත් මැරෙනවා.